Hello friends, welcome back to Scared Boy YouTube channel එකට. ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ ටෙක් channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා අදත් එකතු වුණා ඉතින් මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා. එහෙනම් අපි යන් මගේ වීඩියෝ එකට. ඔයාලා දැක්කා මොකද්ද මගේ වීඩියෝ එක කියලා? ඔයාලා thumbnail එකේ දැක්ක මගේ වීඩියෝ එක මොකක්ද කියලා මම ඉතින් අද කියලා දෙන්නේ. මෙන්න මේ පේන විදිහේ InShot app එකෙන් කොහොමද වීඩියෝ එඩිට් කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එඩිට් කරන්න ඔයාලට පුළුවන් වීඩියෝ එඩිට් කරගන්න. ඔය පේන විදිහට ඔයාලට පුළුවන් InShot app එකෙන් වීඩියෝ එඩිට් කරගන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක ඩවුන්ලෝඩ් කරන්නේ කියලා. ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඔයාලා මුලින්ම Google Play Store එක ඇතුළට යන්න ඕන. මෙන්න මේ විදිහට Google Play Store එක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලා මුලින්ම search bar එකට යන්න. ඊට පස්සේ ගිහින් මෙන්න මේ විදිහට මම පේන විදිහට InShot කියලා search කරගන්න. InShot කියලා search කරන මෙන්න මේ විදිහේ app එකක් එනවා. ඔයාලට app එක download කරගන්න පුළුවන්. ගිහින් ඉතින් ඔයාලා ඒක download කරගෙන මගේ වීඩියෝ එකට එන්න. ඊට පස්සේ ඒකට ඇවිල්ලා ඔයාලා කරන්න ඕනේ ඒක open කරගන්න එක. ඇවිල්ලා ඔක open කරගෙන මෙන්න මේ විදිහට තමයි interface එක පේන්නේ. ඉතින් ඔයාලට මේකට ගිහින් මේ වීඩියෝ කියන එකට අද මම කියලා දෙන්නේ ඔයාලට වීඩියෝ එකක් කොහොමද කරගන්න කියලා. ඉතින් ඔයාලා පුළුවන් විදියට ඔන්න ඔය වීඩියෝ කියන එක එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට තමයි ඉන්ටර්ෆේස් එක පේන්නේ. ඉතින් මම මේ new කියන එක දෙනවා. new කියන එක දුන්නාට පස්සේ ඔයාලට මේකේ තියෙන වීඩියෝස් පෙන්නනවා. ඉතින් මම මේ අලුත් වීඩියෝ එක සිලෙක්ට් කරනවා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලට අලුත් වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම data off කරගන්නවා. ඉතින් ඔබ සිලෙක්ට් කරගත්ත පස්සේ ඔයාලට මේ විදිහේ watermark එකක් පෙන්නනවා. ඊට පස්සේ watermark එක ඔයාලා remove කරගන්න ඕනේ free remove කියන එකෙන්. ඊට පස්සේ ඔය free remove කියන එකෙන් remove කරගන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ ඔය remove කරගෙන මම මේ කියන විදිහට මේ විදිහට කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පේනවා audio කියලා එක. මෙන්න මේ audio කියන එකට යන්න. ඊට පස්සේ මම මේකට ගැලපෙන විදිහ මෙන්න මේ විදිහට audio track එක select කරගන්නවා. මෙන්න මේ විදිහට nature කියලා search කරගෙන ඔන්න ඔක මම ඇඩ් කරගන්නවා. ඔයාලට බලන්න පුළුවන් මම මෙන්න මේ විදිහට තමයි ඇඩ් කරේ. ඊට කලින් ඔයාලා මේ mute clip එකන එක දෙන්න. ඊට පස්සේ දැන් ඔන්න ඔය විදිහට බලන්න ඕනේ. ඔයාලා පේන ලක්ෂණට මේ වෙලා එනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහේ music එකක් තමයි ඔයාලට පේන්නේ. මම ආයෙත් මේක කරන්නම්. ඔන්න ඔය විදිහේ music එකක් ඔයාලට පේනවා. ඔන්න ඔය මියුසික් එක ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් ලස්සනයි පේනවා ඇති. ඊට පස්සේ මං කියලා දෙනවා ඔයාලට. මේකේ ස්ටැබිලයිසර් හදාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මේ මුල මෙහෙම තියෙනවනේ. ඊට පස්සේ ටිකක් ඔයා මෙතනට යන්න. මෙහෙම ගියාම ඔයාට හම්බෙනවා මෙතන ස්ටැබිලයිසර් කියලා. මෙතන හම්බෙනවා. මෙතන ස්ටැබිලයිසර් කියලා. ඒකට එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා දාගන්න මෙන්න මෙතන තියෙනවා most stable කියලා. අන්න එක දාගෙන ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයාලට මේක ඔය ස්ටැබිලයිසර් වලට මේක කරගන්න පුළුවන්. ඉතින් මම ඊට පස්සේ මේකට effect එකක් දාගන්න යනවා. ඔයාලට effect කිව්වම බලන්න ඇති. ඉතින් මෙතන තියෙනවා effect කියලා එකක්. ඔන්න ඒක එකපාරට ටච් කරගන්න. ඔය effect කියන එක ටච් කරගෙන මේ effect කියන එකට යන්න. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම දෙනවා මෙන්න මේක. ඉස්සෙල්ලාම මම දෙන්න මෙන්න මේක දෙන්න. එන්න ඒක මාරු. ඒක ලස්සනයි. ඒක මාරු නැතන්ට අපි දෙන්න ඕනේ.
ඕක අපි ඔන්න ඔය විදිහට ගානට තියලා මෙන්න මෙතනට ඔන්න ඔය ගානට අද ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මෙන්න මේ විදිහට තමයි පේන්නේ ඔක. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. දැක්කනේ ලස්සනට ආවා. ඉතින් මම මේ මියුසික් එකේ චුට්ටක් වොලියුම් අඩු කරගන්නවා මොකද සවුන්ඩ් එක වැඩි. ඉතින් මෙතන වොලියුම් කියලා එකක් තියෙනවා. ඒක එක අඩු කරගන්න තියෙන්නේ. අඩු කරගෙන හිටියාම ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට වොලියුම් ටික අඩු කරගන්න පුළුවන්. තවත් අඩු කරනවා. තවත් අඩු කරනවා. ඒ ඇති. ඊට පස්සේ ඔය විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකට ෆිල්ටර් ඇඩ් කරන්නත් පුළුවන්. ෆිල්ටර් කියන එකට ගියාම මේක ලස්සන ෆිල්ටර් තියෙනවා. මෙන්න මේක දානවා මම මෙන්න මේ මූඩි 1 කියන එක. මූඩි 1 කියන එක දාලා ඕකේ දීලා බලනවා ලස්සන කොහොමද කියලා. ඒක නම් ගැලපෙනවා. ඉතින් වීඩියෝ එක ඒක ගැලපෙනවා. ඒක ගැලපෙනවා ඉතින් ආට බලන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ඇඩ් කරනවා subscribe button එකක්. ඉතින් subscribe button එක ඇඩ් කරනකොට මේ PIP කියන එකට යන්න. PIP කියන එකට ගිහින් මෙන්න මෙතන subscribe button එකක් තියෙනවා. අන්න ඒක ඇඩ් කරගන්න. ඒක ඇඩ් කරගෙන මෙන්න මේ full screen දාලා ඊට පස්සේ මම මේ cut out කියන එකට යනවා මේකේ background remove කරගන්න. ඊට පස්සේ මම කොළ පාටයකට දුන්නාම මේකේ background එක remove වෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් අපිට. ඔන්න පේනවා ඇති. ඔයාලට background එක remove වෙලා තමයි පේන්නේ. ඊට පස්සේ මම හරිය ලකුණ දෙනවා. ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. ඉතින් stabilizer complete වෙලාද කියලා අපි බලමු. ඔන්න ඔය ගානේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ mask කියන එකට යනවා. මෙතන පේන ඇති mask කියලා එකක් තියෙනවා. අනේ mask කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක දාගන්න. ඊට පස්සේ මෙන්න මේක අර cinematic mode එක වගේ ගානට මෙයා වෙනවා. ඒ අපිට ওই ගානට ඔක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ওই ගානින් අපිට ඔක හදාගන්න පුළුවන්. තව අපිට මේකට පුළුවන් ඉෆෙක්ට් ඇඩ් කරන්න. ඉතින් ඔයාලට ওই විදිහට ඔකට ඉෆෙක්ට් ඇඩ් කරලා ගානට වීඩියෝ එක හදාගන්න පුළුවන්. ඉතින් කොහොමද මම කරපු වීඩියෝ වලට තේරුණාද? ඉතින් තේරුණා නම් පල්ලෙහි කමෙන්ට් කරන්න. බලන හැමෝම subscribe කරන්න. කම්මැලි වෙන්න එපා, ලෝභ වෙන්න එපා. නිකන් තියෙන subscribe button එක ඔබලා දාන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඔය like button එකේ තියෙන ඉතින් ඔබන්නේ. ඔක ඔබලා දාන්න. එහෙනම් ඉතින් අදට මම වීඩියෝ එකෙන් යනවා. ඊට කලින් කියන්න ඕනේ මේක එක්ස්පෝර්ට් කරන විදිහ. මේක එක්ස්පෝර්ට් කරන්න මේ උඩින් තියෙන වලට එක්ස්පෝර්ට් කියලා. ඊට පස්සේ මේකේ resolution එක දාලා මම මෙතන 720p දාලා ඊට පස්සේ 30 frame rate එකෙන් දාලා මම මෙතන මේ එක්ස්පෝර්ට් කියන එක ඔබනවා. ඊට පස්සේ ඔයාලට මේක බෑග්ග්‍රවුන්ඩ් එකේ උනත් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඉක්මනට මේක එක්ස්පෝර්ට් වෙනවා. එක්ස්පෝර්ට් වුණාම මම ඔයාලට පෙන්නන්නම් කොහොමද වීඩියෝ එක තියෙන්නේ කියලා. හරි එහෙනම් ඔන්න එක්ස්පෝර්ට් වෙන ළඟයි. ඔන්න දැන් එක්ස්පෝර්ට් වුණා. ඉතින් අපි බලමු කොහොමද වීඩියෝ එක තියෙන්නේ කියලා. ඔන්න ඔයාලට ඇඩ් කරගන්න. ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක පේන්නේ සිනමැටික් මොඩ් එකෙන්. ඉතින් අපේ ගෙදරට දැන් වහිනවා. එහෙනම් ඉතින් මම අදට වීඩියෝ එක නවත්තනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් මම අදට යනවා. සුබ දවසක්.